ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ මිනිස්සු ජීවත් වුණේ ගොවිතැනින්. මේ ගමේ කාතරත් ප්‍රසිද්ධ ගැමියෝ දෙන්නෙක් සිටියා. මේ දෙන්නා හොඳම යාළුවෝ. ඔවුන් දෙදෙනාගේ නම් පුංචි බණ්ඩයි හීන් බණ්ඩයි. ඔවුන් දෙදෙනා සරල ගැමියන් දෙන්නෙක්. ඒ වුණාට හිතින් රජවරු වගේ. සෑම දිනකම හිරු නැගෙද්දී ඔවුන් දෙදෙනා කුඹුරට යනවා, සීසානවා, ඇලවේලි හදනවා, වපුරනවා. කුඹුර ඔවුන්ට ගෙදර වගේ වුණා. හිත නිදහසේ හුස්ම ගන්න පුළුවන් තැනක් වුණා. මාස කිහිපයකට පසුව ගොයම් කරලින් බර වුණා. සුළඟට නැටවෙනවා. යාළුවෝ දෙන්නට හරිම සතුටුයි. ඊට පසු දින අස්වැන්න නෙරීමට මේ දෙන්නා තීරණය කරනවා. ඒත් එදින රාත්‍රියේ තද සුළඟත් සමග මහා වැස්සක් ඇදහැලෙනවා. අධික වර්ෂාව නිසා මහා විපතක් සිදු වුණා. පසුදින යාළුවෝ දෙන්නා කුඹුරට යනකොට කුඹුර ජලයෙන් යට වෙලා පුංචි බණ්ඩා කුඹුර දෙස බලාගෙන අඬන්න පටන් ගත්තා. දරුවන්ට දානයක් වූ ගොයම නැති වුණා කියලා. හීන් බණ්ඩා නිශ්ශබ්දව බලාගෙන හිටියා. ඇස්වල දුක තිබුණත් හදවතේ උපේක්ෂාව තිබුණා. හීන් බණ්ඩා පුංචි බණ්ඩාගේ පිටට තට්ටු කරමින් මෙහෙම කිව්වා. මිතුර, මේ කුඹුර හැදුවේ අපේ අත්වලින්. අපිට දුකයි තමයි. අපි නොසිතන බලාපොරොත්තු නොවන දේවල් තමයි සිද්ධ වෙන්නේ. සැලසුම් කරන දේවල්, බලාපොරොත්තු වන දේවල් විනාශ වෙනවා. වතුර වැස ගියාට පසු අපිට ආපසු කුඹුර වපුරන්න පුළුවන්. අපි දෙන්නා හොඳම යාළුවෝ. අපේ මිතුරුකම් නැති වෙන්නේ නැහැ. පුංචි බණ්ඩාගේ හැඬීම නතර වුණා. හිතට සැනසීමක් ලැබුණා. ඊළඟ කන්නයේ ඔවුන් දෙදෙනා කුඹුර වැපුරුවා. අස්වැන්නත් නෙලා ගත්තා. ඒ ගමේ මිනිස්සු අදටත් කියනවා වහින වැස්සට ගොයම නැති වෙන්න පුළුවන්. ඒත් උපේක්ෂාවෙන් කතා කරන යාළුවෙක් හිටියොත් ජීවිතේ ජය ගන්න